දවසක් යාළුවනේ. ඔන්න අද මං අරගෙන ආවා අපේ 10 ශ්‍රේණී විද්‍යාව 13 වෙනි පාඩම ජෛව ලෝකයේ පාඩමේ පළවෙනි කොටස අරගෙන. අපි දැන් බලමු යාළුවනේ ජීවීන් වර්ගීකරණයේ කොටස ගැන. පෘථිවිය මත ජීවීන් මුලින්ම සම්භවය වෙලා තියෙන්නේ මීට වසර බිලියන 3.6කට විතර ඉස්සෙල්ලා. ඒ සරල ඒකසෛලික ජීවීන් විදිහට. ක්‍රමයෙන් ඒගොල්ලෝ පරිණාමණය වෙලා තමයි සංකීර්ණ බහුසෛලික ජීවීන් බවට පත් වෙලා තියෙන්නේ. මේ ජීවීන් අතර විශාල විවිධත්වයක් තියෙනවා. දැන් අපි බලමු යාළුවනේ ජීවීන් වර්ගීකරණය කියන්නේ මොකක්ද කියන එක ගැන. පොදු ගති ලක්ෂණයකට අනුව ජීවීන්ව කාණ්ඩ වලට වෙන් කිරීමට අපි කියනවා ජීවීන් වර්ගීකරණය කියලා. හරි යාළුවනේ. දැන් අපි බලමු ජීවීන් වර්ගීකරණය තුළින් අපිට ලැබෙන වාසි මොනවාද කියලා. ජීවීන් පිළිබඳව අපිට පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම නම් කරපු ජීවියෙකුගේ සුවිශේෂී අනන්‍යතා හඳුනා ගන්නත් පුළුවන්. තව සියලුම ජීවීන් වර්ධනය කරන්නේ නැතුව තෝරාගත් ජීවීන් කිහිප දෙනෙක්ව අධ්‍යයනය කරලා ජෛව ලෝකයේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. වෙනස් ජීවීන් කාණ්ඩ අතර තියෙන සම්බන්ධතාවය අනාවරණය කරගන්න පුළුවන් වගේම මිනිසාට ආර්ථිකමය වැදගත්කමක් තියෙන ජීවීන්ව හඳුනා ගන්නත් අපිට ජීවීන් වර්ගීකරණය තුළින් ලැබෙන තවත් වාසියක්. දැන් අපි බලමු යාළුවනේ ජීවීන් වර්ගීකරණය කරන ක්‍රම ගැන. ක්‍රිස්තු වර්ෂ 400 වසරේ ඇරිස්ටෝටල් විසින් ජීවීන් පිළිබඳ විද්‍යාත්මක වර්ගීකරණය මුල්වට හඳුන්වලා දුන්නා. ඊට පස්සේ සාර්ථක වර්ගීකරණය කැරලස් ලීනියස් විසින් ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේදී තවත් විදියකට හඳුන්වලා දුන්නා. පෘථිවිය මත ඉන්න සියලුම ජීවීන් වර්ගීකරණය කරන ප්‍රධාන ආකාර දෙකයි. ඒ තමයි කෘත්‍රිම වර්ගීකරණය සහ ස්වාභාවික වර්ගීකරණය. දැන් අපි බලමු යාළුවනේ කෘත්‍රිම වර්ගීකරණය ගැන. කෘත්‍රිම වර්ගීකරණය කියලා කියන්නේ ජීවීන්ගේ උපාංග පිහිටීම නොපිහිටීම වාසස්ථාන වගේ දේවල් සලකා බලනවා. හැබැයි පරිණාමික බන්ධුතා නිරූපණය වෙන්නේ නැහැ. පරිණාමික බන්ධුතා කියලා කියන්නේ ඒ ජීවියාගේ ඉතිහාසය ගැන මොන පූර්වජයාගෙන්ද ආවේ ඒ වගේ දේවල් අපිට මේ තුලින් විස්තර කරන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තාම ශාක ගත්තාම විසිතුරු ශාක තියෙනවා, ඖෂධීය ශාක තියෙනවා, විෂ සහිත ශාක තියෙනවා. සතුන් ගත්තාම පියාපත් සහිත සතුන්, පියාපත් රහිත සතුන් විදිහට අපිට වර්ග කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ වර්ගීකරණයේ තියෙන දුර්වලතාවයක් ගැන. දැන් පියාපත් තියෙන සතුන් ගත්තාම පක්ෂීන්ටත් පියාපත් තියෙනවා, කෘමීන්ටත් පියාපත් තියෙනවා. එතකොට පියාපත් තියෙන සතුන් විදිහට ගත්තාම මේ දෙගොල්ලොන්ව පරිණාමිකව මේගොල්ලෝ ජීවී කාණ්ඩ දෙකක්. එතකොට අපිට හරියට මේකේ වර්ගීකරණය පැහැදිලිව හඳුනා ගන්න බෑ. දැන් අපි බලමු යාළුවනේ ස්වාභාවික වර්ගීකරණය ගැන. මේකෙදී ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරූපණය කරනවා. ඉතින් කෘත්‍රිම වර්ගීකරණයේදී ජීවීන්ගේ පරිණාමික බන්ධුතා නිරූපණය කරේ නෑනේ. ඉතින් ඔයාලට තේරෙනවා මේ දෙක අතර වෙනසක් තියෙනවා කියලා. ඉතින් කෘත්‍රිම වර්ගීකරණය නැති දේවල් ස්වාභාවික වර්ගීකරණය තියෙනවා. එතකොට ස්වාභාවික වර්ගීකරණයේදී අපිට ජීවීන්ගේ රූප විද්‍යාත්මකව, කායික විද්‍යාත්මකව, සෛල විද්‍යාත්මකව අපිට වගේම අණුක විද්‍යාත්මකව අපිට ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. දැන් අපි බලමු ස්වාභාවික වර්ගීකරණයේ ලක්ෂණ මොනවාද කියලා. එකම විශේෂ ජීවීන් අතර තියෙන ස්වාභාවික බන්ධුතා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම වෙනස් ජීවීන් අතර තියෙන පරිණාමික බන්ධුතා හඳුනා ගන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තාම සංචරණ අවයව මත්ස්‍යයින්ට තියෙනවා වරල්, පක්ෂීන්ට පියාපත් සහ මිනිසාට පාද තියෙනවා. ස්වභාවික වර්ගීකරණයේදී ජීවීන් වර්ගීකරණ ක්‍රියාවලියට අනුව සැකසෙද්දී ඒ ධූරාවලියට අපි කියනවා ටැක්සෝන කියලා. දැන් අපි බලමු මිනිසාගේ අයිති ටැක්සෝන ධූරාවලිය මොන වගේද කියලා. අධිරාජධානියේ තියෙනවා, ඊට පල්ලෙහෙන් රාජධානියේ තියෙනවා, වංශය තියෙනවා, වර්ගය තියෙනවා, ගෝත්‍රය, කුලය, ගණය සහ විශේෂය විදිහට තමයි මේ ධූරාවලිය සැකසෙන්නේ. මිනිසාගේ අධිරාජ්‍ය කියන්නේ ඉයුකැරියා. ඒ වගේම රාජධානිය කියන්නේ ඇනිමාලියා. වංශය තමයි කෝඩේට කියලා කියන්නේ. ඒ වගේම වර්ගය මැමේලියා, ගෝත්‍රය ප්‍රයිමේට් සහ හොමිනිඩේ කියන්නේ කුලය. ගණය තමයි හෝමෝ, විශේෂය තමයි හෝමෝ සේපියන් කියලා කියන්නේ. අධිරාජධානි 3 ගැන දැන් අපි බලමු. අධිරාජධානි 5 වර්ගීකරණය හඳුන්වලා තියෙන්නේ රොබර්ට් විටේකර් විසින් 1969 දී. නවතම වර්ගීකරණය කාල් වෝස් විසින් තමයි හඳුන්වලා දෙන්නේ. කාල් වෝස් විසින් අධිරාජධානි 3ක් ගැන වර්ගීකරණයක් හඳුන්වලා දෙනවා. දැන් අපි බලමු මේ අධිරාජධානි 3 ගැන. ආකියා අධිරාජධානිය,
බැක්ටීරියා අධිරාජධානී සහ ඉයුකැරියා අධිරාජධානිය. දැන් අපි කතා කරමු අධිරාජධානී තුන යටතේ තියෙන පළවෙනි අධිරාජධානිය ආකියා අධිරාජධානිය ගැන. මේකට අයිති වෙන්නේ ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්. ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් කියලා කියන්නේ සංවිධානය වූ න්‍යෂ්ටියක් නැති ජීවීන්ට. ඒ වගේම මොවුන් ජීවත් වෙන ගිනි කඳු, කාන්තාර, හිම කඳු වගේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි යාන්ත්‍රික පරිසරවල. ඒ වගේ මේගොල්ලන්ව ප්‍රතිජීවක වලින් විනාශ කරන්න බෑ. ඒ කියන්නේ මේගොල්ලෝ ප්‍රතිජීවක වලට සංවේදී නැති ජීවීන්. මෙතනොජෙන් සහ හැලෝෆීල්ස් කියලා කියන්නේ ආකියා අධිරාජධානියට අයත් ජීවීන්ට උදාහරණ. දැන් අපි කතා කරමු යාළුවනේ බැක්ටීරියා අධිරාජධානිය ගැන. ප්‍රාග්න්‍යෂ්ටික සෛල වලින් සමන්විත ජීවීන් තමයි මේකට අයිති වෙන්නේ. ප්‍රතිජීවක වලින් මේගොල්ලන්ව විනාශ කරන්න බෑ. බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන් ව්‍යාධි ජනකයන් විදිහටත් ක්‍රියා කරනවා. ව්‍යාධි ජනකයන් කියලා කියන්නේ ලෙඩ රෝග හදන අයට. පෘථිවියේ හැමතැනකම මේගොල්ලෝ ජීවත් වෙනවා. බැක්ටීරියා අධිරාජධානියට අයත් ජීවීන්ට උදාහරණ තමයි සයන බැක්ටීරියා සහ බැක්ටීරියා කියලා කියන්නේ. සයන බැක්ටීරියාව අපි හඳුන්වනවා තව නමකින්. ඒ තමයි නීල හරිත ඇල්ගී කියලා කියන්නේ. බැක්ටීරියා මගින් මිනිසාට හිතකර බලපෑමුත් තියෙනවා, අහිතකර බලපෑමුත් තියෙනවා. දැන් අපි කතා කරමු මුලින්ම හිතකර බලපෑම් මොනවාද කියලා. මුදවාපු කිරි, යෝගට්, චීස් නිෂ්පාදනයේදී. ඒ වගේම පොල් එලි, හනපත්‍ර වගේ කෙඳි ලබා ගැනීමට වගේම සම්පදම් කිරීමටත් අපිට වැදගත් වෙනවා. නයිට්‍රජන් තිර කිරීමට, මල දේහ වියෝජනයටත් වැදගත් වෙනවා. දැන් අපි කතා කරමු බැක්ටීරියා මගින් අපිට තියෙන අහිතකර බලපෑම් මොනවාද කියලා. ආහාර නරක කරනවා, මිනිසාට වෙනත් ලෙඩ රෝග සාධන. උදාහරණයක් විදිහට පිටගැස්ම, නියුමෝනියාව, ලාදුරු, කොලරා වගේ ලෙඩ රෝගත් අපිට බැක්ටීරියා මගින් ආසාදනය වෙනවා. අවසාන වශයෙන් යාළුවනේ අපි බලමු බැක්ටීරියා සෛලයක ව්‍යුහය ගැන. මෙතන තියෙනවා රයිබසෝම, න්‍යෂ්ටික ද්‍රව්‍ය, සෛලප්ලාස්මය, කශිකාව, DNA, ප්‍රාවරය, සෛල බිත්ති, සෛල පටක, පිලයි වගේ දේවල් අපිට බැක්ටීරියා සෛලයක ව්‍යුහය විදිහට දැක ගන්න පුළුවන්. මෙච්චර වෙලා ඔයගොල්ලෝ මාව බලාගෙන හිටියට බොහොම ස්තුතියි යාළුවනේ. ඉතින් මේ වගේ වීඩියෝ තව බලන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. bye bye.